මල්ලි මල්ලි ආවත් එක්කද? ඔව් අයියේ එහෙනම් ආවේ කුකුලත් අතේ තියාගෙනවා. අනේ මෙයා හොඳට කනකොට විනියේ බයිට් එකක් අරගෙන වෙන්නේ. මොකක්ද පිස්සුමද? ඉතින් අර දැන් කිව්වේ කුකුලක් අතේ තියාගෙන මාගේ. සුරාමේරේ මජ්ජපම. හරි ඒකෙන් චුට්ටක් බොනවා. මජ්ජපම කිව්වේ. දත්තානා වේරමණී සිතාපදං සමාධිය. අයියා බොන්නේ නේ. ඕකේ. මල්ලි බෙන් මොකද කියන්නේ අපි යන් මලක් ගමු. අනේ ඔව් අයියේ මයිසි ගන්න කඩා ගන්න ඕනේ තමයි. දැන් පන්සලට යන්න බෑ. මල් දෙන්නම් මල්ලි ඕනතර මේ මල් තියෙන ඕනතර මම මුලින්ම ගේ ඇතුළට එන්නකෝ. මේ මූත්‍රික මං වගේ නේ. හක්කේ දත් ටිකයි නහයයි විතරයි වෙනස්. ඕවද ඇඟවල දෙකත් එකම සයිස්. ඒ වැඩක් නෑ. මල්ලි මේ ඒක නෙමෙයි. ඔයත් අතහරියම් මදාවේ අපේ පන්සලේ බණක් තියෙන්නේ. ඒක අහන්න නේද? ඔව් අයියේ මේ පන්සලේ බණනේ අද. මේ ඉක්මනින්ම යන්න ඕනේ. ඒකනේ ඉක්මනට යන්නත් එපයි. මගේ කාමරෙන් බෑග් එක තියලා ගිල නාගෙන කරගෙන එන්නකෝ. යන් අපි ඇතුළට. මේ අර යකා සද්දයක්වත් නැහැ. මොනවා කරනවද දන්නේ. එයා නිදි ඇති. මං හිතුවේ ඇත්තටම වැඩි වල්ලේ කියලා. එන බයිරු බං හිටියේ. ඕක ගිහිල්ලා ගමේ හිව්වොත් එහෙම මගේ කාට් උඩු බං. ගමේ ගිහිල්ලත් ඉන්න වෙන්නේ නෑ බං. මල්ලි ගිය ගමන් අරුවට අංකලා පිටට ගිහින් දාම් බං. හරි හරි ඔය බය නැතුව ඉන්නවා. මුකුත් තුන් නෑනේ. මල්ලි ගියපු ගමන් අර යකාව මුංගේ ගෙදරට ගිහින් දාමු. මේ මට මොනවා නේද තමසේ මල්ලි දිනවන්නේ නැවදේ. මෙලෝ රහන්නේ නෑනේ ඔය. මිලෝ රහක් නෑ කිව්වේ. අයියේ ඔන්න හින්දයි එහෙම කිව්වේ. මල්ලි ලෑස්තිලත් ආවද? ගමේ ළිඳේ වතුර ටික තරම් සීතල නැති වුණාට විලාවේ හැටියට ෂෝක් වතුර ටිකයි. හරි මල්ලි. මල්ලි එන ගිහින් එන්නකෝ. මම රැයට කැම ටික ලෑස්ති කරලා තියන්නම්කෝ. අපි තේරයි යන්නේ. මේ 5000යි. උඹට කොහෙන්ද 5000ක්? 5000ට මෙහා පාඩු නෑයි. මල්ලි මොහොනදක ගන්න ඉන්නේ බලා